වෙලා ඊරැල්ල ප්‍රාථමික විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වාම මේ දරුවෝ ටික අරගෙන ගෙනල්ලා හොඳට උගන්වලා 6 ශ්‍රේණියට දරුවෝ ටික දෙන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. 2026 ලබන වර්ෂයේ 6 ශ්‍රේණිය නිව් රිෆෝම්ස් වලට අයත් වෙනවා. ඒ කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 6 ශ්‍රේණිය වෙනස් වෙනවා. ඒකෙදි සිද්ධ කරන්නේ මේ දරුවෝ වෙනදා ඉගෙන ගන්නට වඩා වෙනස් ක්‍රමයකට තමයි ඉගෙන ගන්න. ගොඩාක් ප්‍රායෝගික ප්‍රැක්ටිකල් තුලින් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට පාඩම් කරලා එක තැන ඉඳගෙන පොත පාඩම් කරලා විභාග ලියලා යන ක්‍රමයක් නෙමෙයි. මේගොල්ලෝ හැමදාම ඉස්කෝලේ ඉන්න ඕනේ. හැමදාම ආවොත් තමයි ඒගොල්ලන්ගේ අසයින්මන්ට් ඒ ඇගීම් ලකුණු මේ ළමයිට හම්බ වෙන්නේ. අවසාන විභාගකින් ලකුණු හම්බ වෙන්නේ නැහැ. එදිනෙදාට කරන වැඩවලට තමයි ලකුණු හම්බෙන්නේ. ඒ නිසා හැමෝම දරුවෝ සහ දෙමව්පියෝ මතක තියාගන්න මේ දරුවෝ ටික හැමදාම ඉස්කෝලේ වඩනවා. එතකොට මේ පන්තියේ 6 පන්තියේ තියෙන වැඩ ටික ඉතාම හොඳින් කරන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ දරුවෝ කොහොමද 6 ශ්‍රේණියට යන්න පහසු පාසල් ළඟ ඕනි තරම් තියෙනවා. ඈත වල දුර ගෙවාගෙන බස් වලින් මහන්සි කරවල යවන්න එපා. හැම පාසලකම ඉන්න සියලුම ගුරුවරු 6 ශ්‍රේණියට පුහුණු කරලා තියෙනවා. ඒතර හැමෝම මේ පුහුණුව අරගෙන අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වැඩ ටික කරන්න සූදානම් වෙලා ඉන්නේ. එතකොට විශේෂයෙන්ම ජාතික පාසල් දෙකක්ම ළඟ තියෙනවා. විශේෂයෙන් සහිරා ජාතික පාසල ළඟම තියෙන මේ පාසලේ බහුතරයක් ඉගෙන ගන්න පාසල. ඒකෙත් සියලුම විෂයන් තියෙනවා, ඉංග්‍රීසි මාධ්‍ය තියෙනවා. ඒ සියලු විෂයන් තියෙනවා, කිසිම අඩුවක් නැහැ. ඒ වගේම අසාර ජාතික පාසල, අපුරණ බාලිකාව, ඔය වගේ ඉඩපාඩු තියෙන විදිහට ඒවට ඇතුළු වෙන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් මෙතනින් එහාට කටුගස් වලින් ඈත නුවර, කටුගස් වලට ටවුන් එක එහෙම කියලා හිතන්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේක දෙමව්පියන්ගේ කැමැත්ත අපි කියන්නේ. හැම පාසලකම ඉතාම හොඳින් කටුගස්තර කලාපේ වැඩ ටික යනවා. ඒ වගේම අපේ දෙමළ මාධ්‍ය විශේෂයෙන් ක්ලාසික්ස් ඇතුළු කණ්ඩායම විශේෂයෙන් බලනවා. ඒ නිසා ඉතාම හොඳින් මේ දරුවන්ට 6 ශ්‍රේණිය අධ්‍යාපනය ලබන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ පාසල ගැන කතා කරනවා නම් 1 ශ්‍රේණියෙන් දරුවෝ ටික අරගෙන විශාල මහන්සියක් දරලා මේ කටයුත්ත කරන්නේ මේ විදුහල්පතිතුමාගේ මඟ පෙන්වීම, ඒ වගේම ගුරු මණ්ඩලයේ මහන්සිය කැප වෙනවා. ඉතින් ඒක ගැනත් මම සතුටු වෙනවා. ඒ වගේම අවසානයේ දරුවන්ට මේ වගේ අවස්ථාවක් උදා කරලා කොහොම හරි දරුවෝ සතුටින් තෑගි භෝග දීලා ඉතාලම සතුටින් පාසලෙන් යවනවා කියන එකත් ලොකු දෙයක්. ඒ දරුවන්ට පාසල ගැන ආදරයක් එතකොට ඇති වෙන්නේ. කවදා හරි මේ දරුවෝ සමාජයේ හොඳ තැනකට ගියාම ආපහු මේ පාසල දිහා බලලා මේ පාසලට උදව් කරන්න, දියුණු කරන්න, ඒ උදව් උපකාර කරන්න මේගොල්ලෝ හිත හැදෙනවා. මේ වගේ පාසලෙන් ගෞරවයක් දීලා යවනවා. ඉතින් එහෙම ගියාය වෙන්න ඇති මේ පාසලට උදව් කරනවා. ආදි ශිෂ්‍යයෝ ඉන්නවා, රටේ ප්‍රජාව ඉන්නවා පාසලට උදව් කරන්න. කොහොම කැමැත්තෙන් ඉන්න දෙමව්පියෝ ඉන්නවා. මේ සියලු දේවල් කරේ පාසල් සංවර්ධන සමිතිය දෙමව්පියන් සියලු දෙනා එකතු වෙලා කියලා විදුහල්පතිතුමා කිව්වා. ඉතින් ඒවා අපේ යුතුයකම් අපේ දරුවෝ වෙනුවෙන් අපි කරන්නේ. ඉතින් ඒ නිසා මේ දරුවන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න අපි හැමෝම මේ දෙමව්පියෝ ප්‍රජාව ඒ සියලු දෙනාම පාසලේ විදුහල්පති ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය සහ අපි කලාප අධ්‍යාපන කාර්ය සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ ඒක.